පොඩ්ඩක් ඉඳ දෙනවද? කොහොමද? සමා වෙන්න. අනේ පොඩ්ඩක් මට ඉඳ දෙන්න යන්න. අර ඉන්නේ එල්සා. සමා වෙන්න. රජිනියනි පොඩ්ඩක් එනවද? මේ තමයි හාන්ස් කුමරු. මෙයාගේ රාජධානියේ තියෙන දකුණු දූපත්වල. කුමරියනේ. අපි ඔබේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා අපේ විවාහයට. විවාහයට? ඔව්. මොනවද කියන්නේ මට නම් තේරෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අපි දෙන්නව තාම අපේ විවාහ උත්සවය ගැන කතා කරලා නැහැ. අපි දෙන්න හිතන් ඉන්නේ අපේ විවාහ උත්සවය බොහොම ඉහළින් ගන්න කියලා. ඒක නෙවෙයි. ඒකට අපි මෙහෙද ඉන්නේ. මෙහෙ? වෙන කොහේ යන්නද? ඇනයි. අපි එන ඔයාගේ සහෝදරයෝ 12 දෙනාට මෙහෙ ඉන්න කියමු. එහෙම කරන්න දෙන්න පුළුවන්. ඉන්න. මං කියන්නම්. කාගේවත් සහෝදරයන්ට මෙහෙ ඉන්නත් බෑ. විවාහයක් වෙන්නෙත් නැහැ. මොනව? ඇයි ඒ? මටවත් එක්ක කතා කරන්න පුළුවන්ද? තනියම? බෑ. ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් අපි දෙන්නම ඉන්න තැන කියන්න. හොඳයි. දැක්ක ගමන් විවාහ වෙන්න දෙන්න බෑ. අපේ ආදරේ ගොඩක් අවංකයි. අවංක ආදරේ ගැන ඔයා මොනවද දන්නේ? හරි. ඔයා මොනවද දන්නේ? ඔයා දන්නේ මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න විතරයිනේ. ඔයා ඇහුවේ මගෙන් කැමතිද කියලානේ? මම මේකට කැමති නෑ. හොඳයි. මට යන්න ඉඩ දෙන්න. රජිනී මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එපා. මට පැහැදිලි කිරීම එපා. මට යන්න දෙන්න. සාතේ ඉවරයි. දොරටු වහන්න. එල්සා. ඔහොම ඉන්න. ඔක මෙහාට දෙන්න. අනේ එල්සා. අයියෝ ඔයා මෙහෙම කරන්නේ. මට මෙහෙ ඉන්න බෑ. එහෙනම් යන්න. මම මොකද ඔයාට කරපු වරද? දැන් ඇති එනා. ඇයිවා මම මේ මගහරින්නේ? ඇයිවා හැම කෙනෙක්ම ඈත්ලා ඉන්න හදන්නේ? ඔයා කාටද ඔච්චර බය? ඔක නවත්ත ගන්න. මට මුලින්ම හිතුණා මෙතන මොකක් හරි තියෙනවා කියලා.